ආයුබෝවන් ඔබ සියලු දෙනාටම රාජ්‍ය සේවයේ රැකියාවක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාට වැදගත් වන රජයේ රැකියාවක් ගැන තමයි අද අපි ඔබත් සමග බෙදා ගන්න යන්නේ. මෙම වීඩියෝව තුළින් ඔබට එම අවස්ථාව පිළිබඳව සියලුම අත්‍යවශ්‍ය තොරතුරු ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එම නිසා මෙම වීඩියෝව අවසන් වනතුරු අප සමග රැඳී සිටින්න. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ පුරප්පාඩු වී ඇති අධ්‍යක්ෂ විදුහල්පති තනතුර සඳහා ස්ථීර පදනම මත බඳවා ගැනීමට අයදුම්පත් කැඳවලා තියෙනවා. අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙම තනතුරට අයත් අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව, වයස් සීමාව පිළිබඳව, වැටුප් පරිමාණය පිළිබඳව, බඳවා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව, පොදු සේවා කොන්දේසි පිළිබඳව සහ අයදුම්පත් යොමු කරන ආකාරය යන කරුණු පිළිබඳව. අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව කතා කිරීමේදී බාහිර අයදුම්කරුවන් සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයක මෝටර් රථ හෝ යාන්ත්‍රික හෝ විදුලි ඉංජිනේරු ක්ෂේත්‍රයට අදාළව උපාධියක් ලබා තිබීම සහ ඉංජිනේරු ක්ෂේත්‍රයේ හෝ වෙනත් අදාළ ක්ෂේත්‍රයක පශ්චාත් උපාධි සුදුසුකම් ලබා තිබීම සමග සංස්ථාවක මණ්ඩලයක හෝ පිළිගත් වෙළඳ ආයතනයක කළමනාකරණ මට්ටමෙහි අවම වශයෙන් වසර 18ක සේවා පළපුරුද්දක් තිබීම සහ ඉන් වසර 5ක් ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමේ අදාළ විෂයන් ඉගැන්වීම හා පුහුණු කිරීම, සිසුන් මෙහෙයවීම සහ කර්මාන්ත ආශ්‍රිත පළපුරුද්දක් තිබිය යුතු අතර ඒ සම්බන්ධයෙන් සනාථ කළ හැකි ලේඛන ඉදිරිපත් කළ යුතුයි. එසේත් නැතිනම් ඉංජිනේරු ක්ෂේත්‍රයේ පිළිගත් වෘත්තීය ආයතනයක පූර්ණ සමාජිකත්වය ලබා තිබීම සහ කළමනාකරණ මට්ටමෙහි අවම වශයෙන් වසර 18ක සේවා පළපුරුද්දක් තිබීම සහ ඉන් වසර 5ක් රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ ආයතනයක ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමේ විය යුතු අතර ඒ සම්බන්ධයෙන් සනාථ කළ හැකි ලේඛන ඉදිරිපත් කළ යුතුය. අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා ජ්‍යෙෂ්ඨ කළමනාකරණ ගණයෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ හෝ නියෝජ්‍ය විදුහල්පති තනතුරේ අවම වශයෙන් වසර 3ක සතුටුදායක සේවා කාලයක් සහිත නිලධාරියෙකු විය යුතුයි. මෙම තනතුරට අදාළ වැටුප් පරිමාණය පිළිබඳව කතා කිරීමේදී කළමනාකරණ සේවා චක්‍රලේඛ අංක 2/2016ට අනුව වැටුප් කේතය HM 2.1 වන අතර ආරම්භක මූලික වැටුප රුපියල් 91,645යි. මීට අමතරව රජය මගින් අනුමත දීමනා සඳහා හිමිකම් ලබයි. මෙම තනතුර සඳහා බඳවා ගැනීමේ ක්‍රමය පිළිබඳව කතා කිරීමේදී ව්‍යෝහගත සම්මුඛ පරීක්ෂණයක් මගින් බඳවා ගනු ලබයි. මෙම තනතුරට අදාළ වයස් සීමාව පිළිබඳව කතා කිරීමේදී අයදුම්පත් බාර ගන්නා අවසාන දිනට වයස අවුරුදු 45ට නොඅඩු හා 57ට නොවැඩි විය යුතුයි. අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා උපරිම වයස් සීමාව අදාළ නොවේ. මෙම තනතුරට අදාළව වෙනත් ප්‍රතිලාභ පිළිබඳව කතා කිරීමේදී රාජ්‍ය චක්‍රලේඛන අනුව නිල ප්‍රවාහන පහසුකම් සපයනු ලැබේ. සේවක අර්ථ සාධක අරමුදල සඳහා වැටුපෙන් 8%ක් අය කරගනු ලබන අතර ඊට ආයතනයේ දායකත්වය 12%ක් හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සඳහා 3%ක දායකත්වයක් දරනු ලැබේ. මෙම තනතුරට අදාළ පොදු කොන්දේසි පිළිබඳව කතා කිරීමේදී සියලුම අයදුම්කරුවන් ශ්‍රී ලාංකික පුරවැසියන් විය යුතුයි. මානසික හා කායික වශයෙන් දිවයිනේ ඕනම පළාතයක සේවය කිරීමට සුදුසු විය යුතුයි. ඉතා යහපත් චරිතයකින් යුක්ත විය යුතුයි. ඉහත තනතුරට බඳවා ගන්නා බාහිර අයදුම්කරුවෙකු වසර 3ක පරිවාස කාලයක් සැපිරිය යුතුයි. ඔහු හෝ ඇය එම කාල සීමාව අවසානයේදී පෙන්වනු ලබන සතුටුදායක කාර්ය සාධනය සහ පැවැත්ම අනුව තනතුරෙහි ස්ථීර කරනු ඇත. දැනටමත් තනතුරෙහි ස්ථීර කර ඇති අභ්‍යන්තර අයදුම්කරුවන් වසර 1ක වැඩ බලන කාල සීමාවකට යටත් වනු ඇත. ඉහත තනතුරට බදවා ගනු ලබන්නේ අදාළ තනතුරෙහි ආරම්භක වැටුප් පියවරට වේ. මෙම තනතුර සඳහා අයදුම් කිරීමේදී
අයදුම්කරුවන් පහත දැක්වෙන ලිපි ලේඛනවල ඡායා පිටපත් ස්වකීය අයදුම්පත සමග අමුණා එවිය යුතුයි. උප්පැන්න සහතිකය අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් සනාථ කිරීම සඳහා වූ සහතික සේවා පළපුරුද්ද පිළිබඳ සහතික ජාතික හැඳුනුම්පත. දැනට රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සහ දෙපාර්තමේන්තුවල සේවය කරන අය තම ආයතන ප්‍රධානියා මගින් අයදුම්පත් එවිය යුතු අතර අයදුම්කරු තෝරා ගන්නා ලද්දේ නම් ඔහු හෝ ඇය සේවයෙන් නිදහස් කළ හැකි බවට ආයතන ප්‍රධානියා සහතික කළ යුතුය. ඥාතීන් නොවන ඔබ පිළිබඳ විමසිය හැකි දෙදෙනෙකු ඇතුළත්ව සම්පූර්ණ විස්තර සහිත අයදුම්පතක් තමා විසින් සහතික කරන ලද සහතිකවල පිටපත් සමග 2025 අප්‍රේල් 10 වන දිනට ප්‍රථම තිරයේ දිස්වන පරිදි ලේකම් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෘත්තීය අධ්‍යාපන අංශය අංක 354 නිපුණතා පියස ඇල්විටිගල මාවත කොළඹ 5 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුයි. ලිපි කවරෙහි ඉහළවම් කෙළවරෙහි අයදුම් කරන තනතුර සඳහන් කළ යුතු අතර කෙටි ලැයිස්තුගත කරන ලද අයදුම්කරුවන් පමණක් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලැබේ. අවසාන දිනට පසු ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප වේ. බඳවා ගැනීමට කිසිදු ආකාරයකින් බලපෑමක් කිරීම බඳවා ගැනීමට නුසුදුසුකමක් වනු ඇත. ඔබ මෙම තනතුර සඳහා අයදුම් කිරීමේදී ඔබ විසින්ම සකසාගත් අයදුම් පත්‍රයක් පුරවා ඉහත සඳහන් කළ ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතුයි. ඔබට මේ සඳහා අවශ්‍ය වන ආදර්ශ අයදුම් පත්‍රය අපගේ වෙබ් පිටුව හරහා බාගත කරගත හැක. එහි ලින්ක්ස් ඔබට පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් ලබා ගන්න පුළුවන්. මෙවැනි වටිනා රජයේ රැකියා අවස්ථාවන් ගැසට් වූ සැනින් ඒ සඳහා අයදුම් කරන ආකාරය අවශ්‍ය වන අධ්‍යාපන සුදුසුකම් හා වෙනත් සුදුසුකම් පිළිබඳව දැන ගැනීමටත් මෙම රජයේ රැකියාවන් වලට අදාළ අයදුම් පත්‍ර ලබා ගැනීමටත් අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම මේ සියලුම රැකියාවන් එසැනින් දැන ගැනීමට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඇති ලින්ක් එක හරහා අපගේ WhatsApp channel එකටත් ජොයින් වෙන්න. මෙම වටිනා රජයේ රැකියා අවස්ථාව ඔබගේ මිතුරන් සමගත් බෙදා ගන්න. මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඔබට ජය. ඔයාලා අවුරුදු ගාණක් ක්ලාස් ගිහින් තාමත් ඉංග්‍රීසි අමාරුයි කියලා හිතනවද? O level ලියන කාලෙදි, A level ලියන කාලෙදි කොච්චර ඉංග්‍රීසි ක්ලාස් වලට ගියත් තාම හරියට ඉංග්‍රීසි ඉගෙන ගන්න තැනක් හිතා ගන්න බැරි වුණාද? පොත්වල අත රිදෙනකම් ඉංග්‍රීසි ලිව්වත් දැන් ඒවා මතක නැද්ද? පිටු පෙරලා ඒවා බලන්න කම්මැලි නේද? අපි කොච්චර ඉංග්‍රීසි ඉගෙන ගත්තත් තේරුමක් නැහැ. ඒවා නිතරම භාවිතා කරන්නේ නැතිනම් ඔයා කොච්චර ක්ලාස් ගියත් ඉංග්‍රීසි හදාගන්න බැරි ඒකයි. නිතරම අප්ඩේට් වෙන්න. බස් එකේ එනකොට යනකොට වැඩ කරන අතරතුර ඔයාට විවේකයක් ලැබෙන හැම මොහොතකම. ලංකාවේ ගොඩක් ෆැමිලිස් වල ඉංග්‍රීසි කතා කරන්න පරිසරයක් නැහැ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අනික ඉංග්‍රීසි කියන්නේ මැජික් එකකුත් නෙවෙයි. ඔයා ටිකක් මහන්සි වෙන්න. ඉතින් ඔයාට නිතරම අප්ඩේට් වෙන්න නම් ඉංග්‍රීසි ටිකක් නිතරම බලන්න. ඉතින් ඔබත් අපගේ ඇප් එකත් එක්ක සම්බන්ධ වෙන්න. සෑම පාඩමක්ම තියෙන්නේ සිංහලෙන්. ඔයාට මුල ඉඳන් සරලව ඉගෙන ගන්න පුළුවන්. ඕනතරම් ඉංග්‍රීසි ප්‍රැක්ටිස් වෙන්න ක්‍රම අපගේ ඇප් එක තුල තියෙනවා. ඉංග්‍රීසි රෙඩි ඇප් එක හරහා මේ වගේ ගොඩක් වැදගත් පාඩම් බලන්න පුළුවන්.